ආයිබෝවන් යාළුවනේ සුපුරුදු සෙනෙහසින් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහනට පොඩ වැදුණා මම කුක්විත් සමරේ. ඉතින් යාළුවනේ ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටින්න කැමති මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා. හැමදාමත් වාගේ ඔන්න අදත් ඔයාලට අරන් ආවේ රසම රස කකුලුව කරියක් හදා ගන්න විදිය. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් බලන්න මේ වාගේ හරිම රසට හදා ගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්න යනවා. ඒ වගේම හොද්ද උකුවට කකුලුව කරියක කකුලුව හොද්ද මේ විදිහට හදා ගන්න මම කියලා දෙනවා. එහෙනම් යාළුවනේ අපි යන් අපේ වීඩියෝ එකට මේ වගේ කකුලුව කරිය හදන විදිය මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ කකුලුව ටික වතුර එකක් ලිපේ තියලා උණු වතුරට දාලා තම්බ ගන්න ඕනේ. අපි එහෙනම් මේක තම්බන්න තියමු, තැම්බෙන්න තියමු ලිපේ. ඉතින් මේ විදිහට අපි අපේ වතුර එකට අපි කකුලුව ටික දාලා තම්බ ගන්නවා. මේක අපි කකුලුව ඔක්කොම දාලා ටික වෙලාවක් විනාඩි 5ක් විතර ලිපේ තියලා තම්බෙන්න ආරින්න යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ අපේ කකුලුව ටික තැම්බිලා තියෙන්නේ. අපි දැන් ලිප ඔෆ් කර ගන්නවා. ඔෆ් කරගෙන අපි මේකේ පට්ට අයින් කරලා සුද්ධ කරගමු එහෙනම්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි මෙයාලගේ කටුව මේ විදිහට අයින් කර ගන්න ඕන. ඔයාලා දන්නවා ගොඩක් දෙනෙක් කන්න හරිම ආස. ඒ වගේම හරිම රස කෑමක් මේක. ඒ වුණාට හුඟක් දෙනෙක් මේ හදා ගන්න විදිහ දන්නේ නැහැ. ඉතින් ඔයාලට මම අද කියලා දෙන්නම් රසම රස කකුලුව හොද්දක් හදා ගන්න විදිහ. මේ විදිහට අපි ඔක්කොගෙම කටු ටික අයින් කර ගන්නවා මේ විදිහට. තවම දනවා යාළුවනේ. මේ විදිහට අපි උඩ කට්ට විතරක් අයින් කර ගන්නවා. ඉතින් අපි මේ විදිහට කටු ඉවත් කරලා මේ හොදට හොද ගත්තා. හොදගෙන අපි දැන් එහෙනම් අපේ කරි එක හදමු. ඉතින් මම මෙතන පොල් බෑවක කිරි අරගත්තා. කිරි අණු කෝප්ප 3ක් විතර ගන්නවා. අරගෙන ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට කපලා එකතු කර ගන්නවා. ඒ වගේම අවුමිරිස් ටිකකුත් මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු බිත් දෙකක් මේ විදිහට තරලා එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි එනසාල් කරාමුණ ටිකක් තරලා ඒකත් මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ කුරුඳු පොතු ටිකකුත් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි කරපිංචා ටිකකුත් මෙහෙම හොද්දට එකතු කර ගන්නවා. ඒ වගේම රම්ප පොළ කීපයක් එකතු කරගෙන අපි දැන් කහකුඩු තේ හැඳි භාගයක් විතර මේ වාගේ එකතු කර ගන්නවා. යාළුවනේ මේ හොද්ද ගොඩාක් සැරට හදන්නේ අපි කිරට උයන්නේ කිරි හොද්ද වාගේ ටිකක් සැර හිටින්න මං මිරිස් කුඩු තේ හැඳක් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි 3-5 කුඩු තේ හැඳි භාගයක් මේ වාගේ එකතු කර ගන්නවා. ගම් මිරිස් කුඩුත් තේ හැඳි කාලක් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි රස අනුව ලුණු ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. එකතු කරගෙන මේක හොඳට මේ විදිහට කලවම් කරලා අපි ලිපෙන් තියා ගන්නවා මේක හොද්ද පැහෙන්න. බලන්න යාළුවනේ මේ වගේ ගොඩාක් මිරිස් දාන්න නැතුව හදා ගන්න මේක හරිම රසයි. ගොඩක් කෙනෙක් හදන්න දන්නේ නැහැ මේක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැන් එහෙනම් අපි මේක ලිපේ තියලා හොද්ද රත් වෙනකන් තියමු. ඉතින් යාළුවනේ මේ වාගේ අපේ හොද්ද පැහෙද්දි අපි අපේ කකුලුව ටික මේ වාගේ අපි හොද්දට එකතු කර ගන්න ඕනේ. එකතු කරලා ගින්දර අඩු කරලා මද ගින්නේ මේක උයා ගන්න ඕනේ. මේ විදිහට අපි අපේ කකුලුව ටික එකතු කරලා මේක හොද්දේ කැටි ගහන්න දෙන්න තියෙන්නේ. හොඳට ටිකක් හැඳි ගාගෙන අපි ගින්දර අඩු කරමු. අඩු කරලා හිටන් මද ගින්දරේ මේක උයාගමු. හොඳයි. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ අපේ කකුලුව කරි එක. ඉතින් හරිම රසයි යාළුවනේ මේක. මේ විදිහට අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. එහෙනම් අපි ලිප ඔෆ් කරලා අපි අපේ කරි එක ලිපෙන් බාගමු. ඉතින් යාළුවනේ මේ වාගේ ඔයාලත් කකුලුව කරි එකක් හදලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.
අනිවාර්යෙන්ම මතක් කරලා මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.